අර්ෂානි. අද අපි බලමු කොහොමද හෝම් පේජ් එක ඩිසයින් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන මම ඩිසයින් කරගෙන තියෙන හෝම් පේජ් එක මම මේකට හෙඩර් එකක් ඒ වගේම නව්බා එකක් දාගෙන තියෙනවා. ඒ නව්බා එකේ අයිකන් එක තියෙනවා. ඒ වගේම සර්ච් බාර් එකක් මේ විදිහට සිලෙක්ටර් එකක් බේසික් සර්ච් එකක් වගේම ඇඩ්වාන්ස් සර්ච් එකකුත් මම දාගෙන තියෙනවා. එතකොට මගේ හෙඩර් එකේ මම මෙතන sign out option එක display කරලා තියෙනවා. ඒ වගේම selector එකක් මේ විදිහට මම දාගෙන තියෙනවා. ඒ වගේම මෙතන වගේ cart icon එකකුත් මම මේ විදිහට දාගෙන තියෙනවා මගේ header එකට. ඊට පස්සේ මම මේ විදිහට category තියෙනවා. මේ විදිහට categories පෙන්වන්න. ඊට පස්සේ මම තව මේ මගේ home page එකට footer එකකුත් මේ විදිහට add කරගෙන තියෙනවා. අපි දැන් බලමු මම මේක කොහොමද කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ හෝම් පේජ් එකට අදාළව මම කෝඩ් කරගෙන තියෙන කෝඩ් එක. මම ඒක home.php කියන ෆයිල් එකේ තමයි කෝඩ් කරගෙන තියෙන්නේ. මුලින්ම මම මේ විදිහට HTML tag දාලා අපි දැන් බලමු මම කොහොමද මේ හරි අපි දැන් බලමු මම කොහොමද හෝම් පේජ් එක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මම ඒක කෝඩ් කරගෙන තියෙන්නේ home.php කියන ෆයිල් එකක් හදාගෙන මම මුලින්ම මේ විදිහට HTML ෆයිල් එක ලින්ක් කරගෙන තියෙනවා. දාලා HTML tags දාලා ඊට පස්සේ header එකයි body එකයි විදිහට වෙන් කරගෙන මම මේ විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම මගේ header එකේදී bootstrap link කරගෙන තියෙනවා. title එක විදිහට home e-shop කියලා දීලා තියෙනවා. ඒ වගේම මම bootstrap link කරගෙන තියෙනවා style.css ෆයිල් එකත් මම මේ විදිහට link කරගෙන තියෙනවා. ඒ වගේම icon ගන්න icon bootstrap icons මේ විදිහටම link කරගෙන තියෙනවා. ඊට පස්සේ logo image එකකුත් මම මෙතන මේ විදිහට link කරගෙන තියෙනවා. මේ මම header එකේ link කරගත්ත icon එක පෙන්වන්න මෙන්න මෙතන මේ home e-shop කියන වගේ title එකත් එක්ක පෙන්වන icon එක තමයි මම header එකේදී link කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි body එක පැත්තට ගියොත් මම body එක හදාගෙන තියෙන්නේ views ඇතුලේ rows ඇතුලේ columns විදිහට තමයි මම මගේ design කරගෙන තියෙන්නේ. මගේ main view body එක ඇතුලේ තියෙන main view එක තමයි container fluid කියලා කියන්නේ. ඒක ඇතුලේ තමයි අනෙක් views බෙදලා මම මේ විදිහට මගේ code එක සම්පූර්ණයෙන්ම හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මෙතන පහලින් අන්තිමට script.js ෆයිල් එකත් bootstrap.js ෆයිල් එකත් මේ විදිහට link කරගෙන තියෙනවා මගේ home page එකට. දැන් බලමු මම කොහොමද මේක හදාගෙන තියෙන්නේ කියලා. මම header එක ගන්න header design එකට මම මෙතන මගේ header php ෆයිල් එක home page එකට link කරගෙන තියෙනවා. දැන් මගේ header එකට තමයි අයිති වෙන්නේ මෙතන මේ sign out option පෙන්නන මෙන්න මේ ටිකත් ඒ වගේම මේ my shop කියන selector එකත් ඊට පස්සේ cart icon එකත් මගේ header එකේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි තව ගිහින් බලුවාම මම cursor එකකුත් මගේ home page එකට දාගෙන තියෙනවා. ඒ වගේම categories පෙන්නන section එකකුත් මම මේ විදිහට add කරගෙන තියෙනවා. ඒ වගේම මේ විදිහට products view කරන්න section එකකුත් මම මේ විදිහට add කරගෙන තියෙනවා. එතකොට මගේ home page එකේ මම දාගෙන තියෙන search bars ඒ ටික තියෙන නැවි බාර් එකේ මම එතෙන්දී එක div එකක් ඇතුලේ තමයි දාගෙන තියෙන්නේ. div එක දීලා තියෙන main div එකක්. ඊට පස්සේ ඒකේ rows බෙදාගෙන තියෙනවා. ඒ ටික ඇතුලෙන් තමයි මම මේ විදිහට මගේ search bar එකෙහිම හදාගෙන තියෙන්නේ.
මේ තියෙන මම හදාගත්ත drop down එකට අදාළ කෝඩ් එක ඒකටම div එක අතර තමයි හදාගෙන තියෙන්නේ. ඒකට මම පාවිච්චි කරලා තියෙන්නේ bootstrap වල CSS එක design ස්ටයිල් කරගන්න මම මගේ design එකේදී bootstrap CSS තමයි භාවිතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන මම හදාගත්ත selector එක ඒක මම හදාගෙන තියෙන්නේ basic search එකට. ඒකත් මම div එක ඇතුළෙන් තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මේ තියෙන මගේ search bar එකට අදාළ මම හදාගත්ත search button එකට අදාළව මම හදාගත්ත code එක. ඒකත් මම div එකක් ඇතුළේ button එකක් විදිහට තමයි දාගෙන තියෙන්නේ. එතෙන්දිත් මම bootstrap CSS පාවිච්චි කරලා තියෙනවා මගේ button එක style කරගන්න. ඒ වගේම මම මගේ home page එකට මගේ own CSS උත් පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම අපි බලමු මගේ home page එක responsive ද කියලා. මේ තියෙන මගේ home page එක small device එකකදී පැන display වෙන විදිහ. එතකොට මෙතන icon එක මේ විදිහට මැද්දට ඇවිල්ලා තියෙනවා. search bar එක full count එකක් විදිහට full display එකේම display වෙන්න තමයි මම හදාගෙන තියෙන්නේ. මේ විදිහට තමයි මගේ home page එකේ small device එකකදී display වෙන්නේ. මේ විදිහට තමයි එතකොට මගේ home page එකේ last device එකකදී display වෙන්නේ. small device එකකදී carousel එක display වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මම මගේ home page එක design කරගෙන තියෙන responsive විදිහට. responsive විදිහට design කරගන්න මම bootstrap පාවිච්චි කරලා හදාගෙන තියෙන හින්දා තමයි මේ පහසුවෙන් මට responsive විදිහට මගේ home page එක design කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. මේ විදිහට තමයි මම මගේ home page එක හදාගෙන තියෙන්නේ. මේ තියෙන මම හදාගත්ත selector එක. මේ තමයි search button එක. මේ advanced search එකට දාගෙන තියෙන button එක. Thank you.